ආයිබෝවන් හයි පන්තියේ චූටි පුතෙක්ද දුවෙක්ද එහෙමනම් මෙන්න ඔයාලට අරන් ආවා දෙවන වාර විභාගය වෙනුවෙන් පුංචි සවියක් එන්න දෙවන වාර විභාග ප්‍රශ්න පත්‍රයක් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2023 අවුරුද්දේ කතා කරපු දීප ප්‍රශ්න පත්‍රයක් තමයි දැන් ඔයාලට සාකච්ඡා කරන්න හැටි. එහෙමනම් මේ වගේ වීඩියෝ දිගටම නරඹන්න පුළුවන්. ඔබ අපේ channel එක subscribe කරන්න, like එකකුත් දාන්න ඕන. කමෙන්ට් එකකුත් දාන්න වීඩියෝ එක අවසානයේදී. අවසාන වෙන තෙක් වීඩියෝ එක නරඹන්න පුංචි ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් පුංචි ප්‍රශ්න 20ක් මේ වීඩියෝ එක ඇතුලේ අපි කතා කරනවා. එහෙමනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රය තමයි මේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි ගාන මෙන්න ඔයාලට කියනවා පළවෙනි ගාන 3න් 1ට 1ට 3න් එකේවා කීයද? අපි දන්නවා 3න් 3ක් 1යි. එහෙනම් 1ට 3න් එකේවා 3ක් තියෙනවා. ලේසියිනේ. ඊළඟ ගාන දෙවෙනි ගාන බලන්නකෝ. 10න් 7 දශම සංඛ්‍යාවක් විදිහට දක්වනවා. අපිට පේනවා මේ 10න් 7 කියන සංඛ්‍යාව යට තියෙන එක බිඳුවයි. අපි මේ බිඳුව වෙනුවට උඩ තියෙන සංඛ්‍යාවට පිටිපස්සෙන් දශම දෙකක් තියාගත්තම අර 10 කියන සංඛ්‍යාව ඉවත් වෙනවා. එතකොට 0.7යි. තුන්වෙනි ගාන 74යි හිස් කොටුවක් 5න් ඉතිරි නැතුව බෙදීමට හිස් කොටුවට දාන්න පුළුවන් ඉලක්කම්. 5න් ඉතිරි නැතුව බෙදෙනවා නම් එක්කෝ අගට බිඳුව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අගට 5 තියෙන්න ඕනේ එක ස්ථානෙට. එහෙමනේ බිඳුව හෝ 5 කියලා ලියන්න. ලේසියිනේ. චූටි ඔයාලගෙන් අහන චූටි ප්‍රශ්න 1.32 දෙකේ ඉලක්කමට හිමි ස්ථානය. දශම තිතෙන් මේ පැත්තේ තියෙන 10න් එකේවා පුතාලා. ඊට පස්සේ දෙවෙනි දශම ස්ථානය අපි කියනවා 100න් එකයි කියලා. එහෙනම් පැටියෝ දෙකට හිමි ස්ථානය තමයි 100න් එක කියන ස්ථානය. දෙවන දශම ස්ථානයනේ. අපි යනවා පස්වෙනි ගැටලුවට. 6 මුල් ගුණාකාර 4ක් ලියන්න. ඔයාලට පුළුවන් ද 6 වරක් චක්කරේ? අපේ 6 වරක් 1 6යි, 6 වරක් 2 12යි, 6 වරක් 3 18යි, 6 වරක් 4 24යි. කැමති නම් 6 වරක් 5 30යි කියලාත් ලියන්න හොඳ. ලේසියිනේ. 6 වෙනි ගැටලුව 11යි සාධක දෙකක් ලියන්න. 11 බෙදෙන්නේ අනේ 1න් සහ 11න් විතරයි නේද? 11 ප්‍රථමක සංඛ්‍යාවකුත් වෙනවා හොඳේ. 11ට තියෙන සාධක දෙකයි. 1 සහ 11 විතරයි. ඒක ප්‍රථමකත් වෙනවා. 7 වෙනි ගැටලුව 7න් එක හා 15න් එක අතරින් වඩා විශාල භාගය කුමක්ද කියලා අහනවා. අපි දන්නවා කේක් ගෙඩියක් කෑලි 7කට බෙදුවොත් ලැබෙන කෑල්ලයි කේක් ගෙඩියක් 15කට බෙදලා ලැබෙන කෑල්ලයි අතර වෙනසක් තියෙනවා නේ. 15කට බෙදුව පොඩි කෑල්ලක් නේද හම්බ වෙන්නේ. 7කට බෙදුවොත් හම්බ වෙන්නේ ටිකක් ලොකු කෑල්ලක්. ඒ නිසා 7න් එක තමයි ලොකු. ලවයේ සමාන භාග අතරින් හරේ කුඩාම සංඛ්‍යාව තියෙන එක තමයි ලොකුම භාගය වෙන්නේ. එහෙමනේ කියලා දුන්නේ ටීචර්ලා නේද? 8 වෙනි ගැටලුව අඳුරු කරන ලද කොටස මුළු රූපයෙන් කවර භාගයක්ද? අඳුරු කරලා තියෙන්නේ අපි බලමු 1යි 2යි 3යි මෙහෙම ක්‍රියා කරගත්තොත් 4යි 5යි 6යි. එහෙම කෑලි 6ක් තියෙනවා මේකේ. ඒ කියන්නේ මේ වගේම කෑලි ගත්තොත් මේකේ 16ක් තියෙනවා. හොඳේ. ඔහොම කොටස් 16ක් තියෙනවා. 16න් 6ක්නේ. එහෙමනම් පාට කරලා තියෙන්නේ 2 4 6 8 10 12 14 16. එහෙමනම් අපිට පේනවා 16න් 6ක කොටසක් තමයි පාට කරලා තියෙන්නේ. එතකොට අපිට පුළුවන් මේක ලියන්න චක්‍රයට සුළු කරවුවොත් දෙවරක් 3 6යි දෙවරක් 8 16යි කියලා. එතකොට මේ පිළිතුර මම කපලා දානවා වැරදි පිළිතුරක්. එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්නෙට ගියොත් 87 ආසන්න 10ට වට යවුවා. වට එනකොට අග ඉලක්කම 5 හෝ ඊට වඩා වැඩි නම් 80ට උඩින් තියෙන 10 ගුණාකාරය 90 නේ. එහෙමනම් 90 කියලා දාන්න. මෙතන 84 තිබ්බනම් 80 එන්නේ හොඳේ. 5ට අඩුයිනේ නේද? 10 වෙනි ගැටලුවට ගියොත් 20 පූර්ණ සංඛ්‍යා දෙක ගුණිතයක් ලෙස ලිවිය හැකි සියලුම ආකාර. මේ 20 ලියන්න පුළුවන් නේද? එක්වරක් 20 20යි කියලා. මතකද? දෙවරක් 10ත් 20යි නේද? හතරවරක් 5 20 වෙනව නේද? තවත් ඔයාට වෙන ආකාර තියෙනව නම් ලියන්න. මන් දන්නේ නම් ඔච්චරයි. එහෙනම්
ඕනම ආකාර දෙකක් ඔයා ලියලා තියෙනවා නම් ලකුණු දෙකක් හම්බ වෙනවා. හොඳේ. අපි යනවා 11 වෙනි ගැටලුවට උත්තරේ ලියන්න. 20ත් 30ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා ලියන්නලු. ප්‍රථමකයි කියලා කියන්නේ සාධක දෙකක් විතරක් තියෙන සංඛ්‍යානේ. 20 සාධක ගොඩක් තියෙනවා. 21ටත් තියෙනවා හත්වරක් චක්‍රේ තුන්වරක් චක්‍රේ. හැබැයි 22ටත් තියෙනවා දෙවරක් 11 වරක්. 23ට ආයේ චක්‍ර නැහැ. 23 23න් සහ 1කින් විතරයි 23 බෙදෙන්නේ. ඒ වගේම 29. අනිත් එකක්වත් 20ත් 30ත් අතර ප්‍රථමක සංඛ්‍යා නැහැ. එහෙනම් 23 සහ 29 විතරයි චූටි පුතාලා දුවලා 20ත් 30ත් අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා වෙන්නේ. 12 වෙනි ගාන මේන්න තියෙනවා තිත්තියන්න. බලන්නකෝ රටාවේ ඊළඟ රටාව වඳින්න. පහළ පේලිය බලවොත් මෙතන 1යි. මෙතන 2ක් තියෙනවා. මෙතන 3ක් තියෙනවා. එහෙනම් ආයේ යටම පේලියට අපිට 4ක් නොදා ඉන්න පුළුවන්ද? දාන්නම වෙනවනේ. ඊළඟ පේලියට 3ක් අඳින්න වෙනවා. ඊළඟ පේලියට 2යි. ඊළඟ අන්තිම පේලිය 1යි. චිත්‍ර අඳින්න පුළුවන්නේ ලස්සනට අඳින්න. හොඳේ. අපි යනවා 13 වෙනි ගාන. 0.7ට 7 දහනවා 0.72 දහනවා ලොකු කවුද ලොකු කෙනා? ලොකු කෙනා නම් මට පේනවා 7ට වඩා 7යි 2 ටිකක් ලොකුයිනේ. ඒ නිසා නේද මේ අසමානතා ලකුණ මේ පැත්තට අපි දාන්න ඕන. ලකුණු දෙකයි. පුංචි ඔයාලගෙන් අහන්නේ පුංචි ප්‍රශ්න විතරයි හොඳේ. 14 වෙනි ගැටලුවට යනවා. පහත ප්‍රකාශ හරිනම් හරි දාන්නලු වැරදි නම් වැරදි දාන්නලු හොඳේ. 39 ප්‍රථමක සංඛ්‍යාවක් වේ. බොරුනේ 39 13න් බෙදෙනවා. 1ෙන් බෙදෙනවා 13න් බෙදෙනවා. 3ෙමුත් බෙදෙනවානේ. ඒ නිසා 39 ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම උත්තරයක් තමයි එන්න ඕන කතිරයක් දාන්න ඕන වැරද්දා. සියලු සමචතුරස්‍ර සංඛ්‍යා සංයුත වෙනවා. මේ වල සමචතුරස්‍ර සංඛ්‍යා හැටියට අපි ගන්නවා එක් වරක් 1 1යි දෙවරක් 2 4යි තුන් වරක් 3 9යි හතර වරක් 4 16 මේ වගේ සංඛ්‍යා. හැබැයි සියලු සමචතුරස්‍ර සංඛ්‍යා සංයුත වෙන්නේ සංයුත සංඛ්‍යා කියලා කියන්නේ සාධක දෙකකට වඩා වැඩියෙන් තියෙන ඒවා. ඒතර මෙතන 1 කියන සංඛ්‍යාවට 1 විතරයි සාධකයක් එන්නේ. ඒ නිසා සියලු සමචතුරස්‍ර සංඛ්‍යා සංයුත වේ කියන එක ප්‍රතික්ෂේප කරනවා. තේරුණාද? ඊට පස්සේ යනවා 15 වෙනි ගැටලුවට. හොඳේ. පාද තුනම සමාන මෙම රූපයේ පරිමිතිය 36 සෙන්ටිමීටර්. පරිමිතිය කියන්නේ මෙන්න මේ වටේ දිග හොඳේ. වටේට පාද තුනක් තියෙනවනේ. ඒ පාද තුනම 36යිලු. එහෙනම් 36 බෙදාගත්තම 3ට එහෙනම් 3 වරක් 12 නේද 36 වෙන්නේ. එක පාදයක් එහෙනම් 12යි නේද? තේරෙනවනේ. චූටි වැඩක් තිබ්බනේ කරන්න. එතන අර ලේසි ගණන් වගේ නෙමෙයි චුට්ටක් හිතන්න දෙයක් තිබුණා නේද? 16 වෙනි ගැටලුවට යනවා. කිලෝ එකට ග්‍රෑම් 100 ගොඩවල් කීයක් තියෙනවද? අපි දන්නවා කිලෝ එකේ ඔක්කොම ග්‍රෑම් 10ක් තියෙනවා. කිලෝ එකේ තියෙනවනේ ග්‍රෑම් 10ක් බබාලා. එහෙමනම් ග්‍රෑම් නේ තියෙන්නේ. එහෙනම් ග්‍රෑම් 100 ගොඩවල් කීයක් තියෙනවද බලන්න. ඕක 100ෙන් බෙදා ගන්න. ඊට පස්සේ බය නැතුම් මේ අග බිඳුව වලට අග බිඳු කපන්න. එතකොට කිලෝ එකට ග්‍රෑම් 100 ඒවා තියෙනවා කීයක්ද? 10ක්. ලේසියිනේ. ඒකත් චුට්ටක් හිතන්න තියෙනවා වගේ ගාණක් නේ. 17 වෙනි ගානට යනවා. මේ බලන්නකෝ ඍණ 3ට වඩා විශාල හිස්තැන්න ගැලපෙන නිකිල ලියන්නලු. මම මෙහෙම කරන්නම්. මෙන්න තියෙනවා ඍණ 3 සංඛ්‍යා රේඛාවක් ඇඳොත් මේ ඍණ 2 මේ ඍණ 1 මෙහෙම බිංදු 1 ආදී වශයෙන් යන්නේ. මේ පැත්තට යන්න වැඩි ඍණ 3ට පහලින් ඉන්නවා ඍණ 4. එහෙනම් පැටවුන්ට කියන්නේ ඍණ 2ට හිස්තැන්න ගැලපෙන ඍණ නිකිල දෙකක් ලියන්න කියලා. බලන්නකෝ ඍණ 3ට වඩා විශාලයි නේද පැටවුනේ? මේ පැත්තේ මේ අගය මෙයත් විශාලයිනේ. එහෙනම් අපිට උත්තරේ ගන්න වෙන්නේ ඍණ 2 සහ ඍණ 1. තේරුණාද ඒක? යනවා 18 වෙනි ගානට. ගීතයක් ප්‍රචාරය කළ කාලය මිනිත්තු 3යි තප්පර 18යි. විනාඩි 3යි තප්පර 18යි. මෙම කාලේ තප්පර වලින් කීයද? මේ විනාඩියකට තප්පර කීයද? විනාඩියකට තප්පර 60ක් තියෙනවනේ. එහෙමනම් විනාඩි 3 තියෙන තප්පර ගාන බලන්න අපි මොනවාද කරන්නේ? ඕක ಗುಣ කරගන්න ඕන 3 වරක්යි 18යි කියලා. විනාඩි 3 තියෙන තප්පර 180ක්. වෙනම තප්පර 18කුත් තියෙනවා. ඒ ටික ඔක්කොම එකතු කරගත්තකින් පස්සේ 198ක් වෙනවා.
ගීතය ප්‍රචාරය කළ කාලය. සින්දු කියන්න පුළුවන් නම් ඔන්න ඔබට පුළුවන් මේ විදියට ඔබට ගිය විනාඩි ගානයි තප්පර ගානයි එකතු කරලා තප්පර විදියටම ලියන්න පුළුවන්. හොඳේ. 19 වෙනි ගානට යන්න. 15 වෙනි සමචතුරස් සංඛ්‍යාව කීයද කියලා. මේ සමචතුරස් සංඛ්‍යා කියලා කියන්නේ 15 15න් ගුණ වෙන එකනේ. එම සංඛ්‍යාවෙන් ගුණ වෙන එකනේ. 15 15න් ගුණ කරලා බලන්න උත්තරේ 225ක් එනවා. හොඳේ. 15 15න් ගුණ කරපුවාම උත්තරේ 225යි. 15 වන සමචතුරස් සංඛ්‍යාව 225යි. නේ? 20 වෙනි ගැටලුව අන්තිම ගැටලුව කතා කරන. පෑනක මිල රුපියල් 43යි. පන්තියේ ළමුන් 47ක් ඉන්නවා. සියලු ළමයින්ට පෑන් දෙනවලු. ෂෝක් නේ. තමයි දැන් විසඳන්න යන්නේ. 20 වෙනි ගැටලුවේ කියනවා පෑනක මිල රුපියල් 43යිලු. ඔබට කියනවා පෑන් 47ක් පන්තියේ ඉන්නවලු 47 දෙනාටම පෑන් දෙනවලු. ඒ සඳහා යන වියදම හොයන්න කියන්නේ. අපි එහෙනම් ඒ වියදම ගුණ කරලා හොයමු. 7 3 21යිනේ. දෙකක් ඉතුරුයි. 7 4 28යිනේ. 29යි 30යි කියලා දාගන්න ඕනේ මෙතෙන්ට බිඳුවක්. නේද? 30යි. ඊට පස්සේ 4 වරක් 3 12යිනේ. 4 වරක් 4 16යි 17යි. එහෙනම් අපිට පුළුවනි 1යි 2යි 7යි 3යි 10යි 1යි 2යි. අපිට පේනවා 2021 කියන පිළිතුර තමයි අපිට මෙතනට ගන්න වෙන්නේ. මේ පුංචි වැරදීමක් වෙලා හදපු ගැටලුවක්. හොඳේ. වෙන ළමයෙක් හදපු ගැටලුවක්. ඔබට ඔය පෙන්නවේ. එතකොට ඔබට පේනවා එහෙමනම් 43 47න් ගුණ කරපුවාම 2021ක් වෙනවා. එහෙමනම් ඔබට මේ කතා කරවුවේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න පත්‍රයක්. මේ වගේම ප්‍රශ්න පත්‍ර තවත් නරඹනවා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කමෙන්ට් එකකුත් දාන්න. පල්ලෙහින් ඔයාලට මොන හරි පාඩම් පිළිබඳව දැනගන්න ඕන. එහෙමනම් මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ආයිබෝවන්.